වෙද පරපුරේ පිළියන්දල වෙද හාමුදුරුවෝ ඉන්දියාවේ මහරජාවරයෙක්ගේ ඥාතියෙකුට ප්‍රතිකාර කරනවා. මේ ප්‍රතිකාර කරපුවහම අර ඥාතියට කාලෙක ඉඳන් තිබ්බ ලෙඩක් නිට්ටාවටම සනීප වෙනවා. මෙන්න මේ කරපු ප්‍රතිකාරයට කෘතගුණ දැක්වීමක් විදිහට මේ මහරජාවරයා ඉන්දියාවෙන් අලි පැටවුන් දෙදෙනෙක්, ඇත්තටම කිව්වොත් ඇත් පැටවුන් දෙදෙනෙක්ව මේ නීලම් මහර වෙද හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා. මේ එන ඇත් පැටව් දෙන්නගෙන් එක් ඇත් පැටියෙක් පසු කලක ප්‍රසිද්ධ වෙනවා නවම් රාජා විදිහට. ඒ අතරේ අනෙක් ඇත් පැටියා නැදුන්ගමුවේ රාජා විදිහට ප්‍රසිද්ධියට පත් වෙනවා. නීලම් මහර වෙද හාමුදුරුවන්ට මේ ඇත් පැටව් දෙන්නව බලා ගන්න තිබ්බ අපහසුව නිසා මේ ඇත් පැටවුන් දෙදෙනාව වෙන පුද්ගලයන්ට පවරන්නට උන්වහන්සේට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට එන නවම් රාජා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට යනවා. නැදුන්ගමු රාජට සිද්ධ වෙන්නේ ලී මඩුවක කොට අදින්නට. ඉතින් මේ විදිහට මේ ලී මඩුවේ කොට අදිමින් නිද්දී නැදුන්ගමුවේ රාජා බොහොම ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඒත් එක්කම ගම්පහ නැදුන්ගමුවේ ධර්ම විජය වෙද මහත්මයා අර ලී මඩුවෙන් මේ නැදුන්ගමුවේ රාජව එක්කගෙන එනවා. තමන් දන්න දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මේ නැදුන්ගමු රාජට ප්‍රතිකාර කරනවා. ඉතින් ඒ විදිහට එදා ලී මඩුවෙන් මිලදී ගන්න නැදුන්ගමු රාජව මේ ධර්ම විජය වෙද මහත්මයා විසින් තමන්ගෙම දරුවෙක් වගේ බලා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි නැදුන්ගමු රාජා ටිකෙන් ටික ආපහු යථා තත්ත්වයට ඇවිල්ලා බොහොම ලස්සනට ජීවත් වෙන්න පටන් ගන්නෙ. මේ අතරෙම අර තමන් එක්ක ආපු තමන්ගේ සහෝදරයා බඳු නවම් රාජා ඇතා ටික ටික වියපත් වෙලා මිය පරලොව යනවා. මේ නවම් රාජ කියන්නෙත් බොහොම ලස්සන දලයුගලයකට හිමිකම් තිබ්බ රටේ අවාසනාව හින්දා අහිමි වෙලා ගිය වටිනා සම්පතක්. ඉතින් මෙන්න මේ අතරේ මේ නැදුන්ගමු රාජව බලාගන්නේ විල්සන් කොඩිතුවක්කු බාසුන් නැහැ. මෙන්න මේ විල්සන් කොඩිතුවක්කු බාසුන් නැව අද අපේ රටේ හැම කෙනෙක්ම අඳුරන්නේ කළු මාමා කියලා. මෙන්න මේ විල්සන් කොඩිතුවක්කු බාසුන් නැහැ එක්ක පාගමනින්ම මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නට මේ නැදුන්ගමු රාජා පිටත් වෙනවා හැම අවුරුද්දකම. මේ විදිහට පිටත් වෙන්න හේතුව තමයි දළදා මාලිගාවේ පෙරහැරට අලි ඇතුන් 100ක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා වැඩසටහන. මේ වැඩසටහනේ එක ඇතෙක් විදිහට සම්බන්ධ වෙන්නට මේ නැදුන්ගමු රාජාට ආරාධනාවක් ලැබෙනවා. ඉතින් මේ ආරාධනාවට බොහොම කැමති වෙන ධර්ම විජය වෙද මහත්මයා කොහොම හරි මේ ඇතාව මේ පෙරහැරට එක්වරක් හරි සහභාගී කරවන්නට හිතනවා. හැබැයි නැදුන්ගමු රාජව ගෙනියන්නට තරම් රථයක් ඒ කාලේ තියෙන්නේ නෑ. මොකද මේ නැදුන්ගමු රාජා බොහොම විශාල හස්තියෙක්. කොටින්ම කිව්වොත් ආසියාවේ ඉන්න විශාලතම හීලය හස්තියා තමයි මේ නැදුන්ගමු රාජා. කොහොම හරි ඉතින් මේ රථයක් නොමැතිකමටත් වඩා ප්‍රධාන හේතුවක් උනේ මේ රථයක ගිහිල්ලා මේ ඇතාට මොකක් හරි අනතුරක් වුණොත් ඊළඟට මේ ඇතාගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ගොඩක් හොඳ තත්ත්වයකට හැරෙන්න පුළුවන් ව්‍යායාමයක් ලැබෙද්දී මේ විදිහට පාගමනින් යන එකෙන්. ඉතින් මෙන්න මේ හේතු හැම එකක්ම හින්දා තමයි මේ ඇතාව එදා ඉඳන් අද වෙනකම් මහා පෙරහැර වෙනුවෙන් පාගමනින් වැඩම කරවන්නේ. ඉතින් මෙන්න මේ ගමනේදී මේ ඇතත් එක්ක දිගටම ඉන්නේ අන් කවරෙක්වත් නෙවෙයි මේ කළු මාමා. මේ ගමනේදී විතරක් නෙවෙයි හැම විටම පෙරහැරකට යද්දි නාන්න යද්දි ඒ වගේ හැම වෙලාවකම මේ විල්සන් කොඩිතුවක්කු බාසුන් නැහැ. එහෙමත් නැත්නම් කළු මාමා මේ ඇතත් එක්ක ඉන්නවා. ඉතින් එක එක කතන්දරවල තියෙනවා මේ කළු මාමා ඇතා පරිස්සම් කරපු හැටි, ඒත් එක්ක ඇතා වෙනුවෙන් කළු මාමා වැඩ කරපු හැටි වගේ ගොඩක් දේවල්. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අවුරුදු 12ක කාලයක් තිස්සේ මේ ඇතා කළු මාමත් එක්ක මහනුවර දළදා පෙරහැරට යනවා. ඒත් එක්කම දළදා වහන්සේ වැඩමවනවා. ඉතින් කළු මාමයි මේ නැදුන්ගමු රාජයි අතර තියෙන සම්බන්ධය අවුරුදු 20කටත් වැඩි. දැන් නැදුන්ගමු රාජට අවුරුදු 68ක්. ඒ කියන්නේ ගොඩක් ලොකු වයසක් තියෙන ඇතෙක්. ඒත් එක්කම කළු මාමට වයස අවුරුදු 71ක්. ඉතින් මේ සම වයස් මිත්‍රයෝ දෙන්න අපිට හොඳටම පෙන්වලා දෙනවා බොහොම අපූර්ව මිතුදමක් සත්තුත් මිනිස්සුත් අතරේ තියෙන්නට පුළුවන් කියලා. ඉතින් මේ බෝසත් ගුණ තියෙන හස්තියාව මේ විදිහට පරිස්සම් කිරීම ගැන
ප්‍රධානයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ විල්සන් කොඩිතුවක්ක බාසුන්න හැට. ඉතින් මෙන්න මේ විදිහට ලොකු කතාවකින් පස්සේ මීටත් අමතරව එහාට ගිය තවත් ගොඩක් කරුණුවලින් පස්සේ අපමණ දුක්ගැහැට බාධා මැද තමයි මේ නැදුන්ගමේ බෝසත් හස්තිරාජාව මේ විදිහට දළදා කරඬුව වඩම්මන්නට කටයුතු කෙරෙන්නේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ එදා දළදා මාලිගාව හිටපු රාජායතාට පස්සේ අද වැඩියෙන්ම බුහුමන් ලබන තෙක් විදිහට මේ නැදුන්ගමු රාජව හඳුන්වන්නට පුළුවන්. ජාතික වස්තුවක් වන නැදුන්ගමු රාජව රැකගන්න එකත් අපි හැමෝගෙම වගකීමක් වෙනවා කියන එකත් අමතක කරන්නට එපා. මෙන්න මේ නැදුන්ගමුවේ රාජත් අර මම කිව්ව විල්සන් කොඩිතුවක්කු බාසුන් නැහැත් ගැන බොහොම අපූරු ගීතයක් නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ ගීතය තමයි අද අපි මේ ලොකු කතාවෙන් පස්සේ ඔයාට ගෙනල්ලා තියෙන්නේ. ඒ ගීතය ඔබ වෙනුවෙන් තිලින කරන්නේ ශ්‍රී දළදා මාලිගාවෙම මාධ්‍ය ඒකකය. ඉතින් මේ ගීතය ලියන්නේ කුෂාන් ඉද්දමල්ගොඩ මහත්මයා. ඒ වගේම මේ ගීතය ගයන්නේ රොෂාන් බණ්ඩාර මහත්මයා. මේ ගීතයේ තියෙන අර්ථය නම් මේ සංසාරේ දිග වන්දනාවක මේ නැදුන්ගමුවේ රාජාත් මේ කොඩිතුවක්කු බාසුන් නැහැත් එකම සොහයුරු බැමක එකම බැඳීමක දිගින් දිගටම හමු වේවායි කියන අර්ථය මතු දවසක නැදුන්ගමු රාජා නිර්වාණය දකිද්දී බුද්ධත්වය ලැබේවා කියන අදහස මෙන්න මේ බුද්ධත්වය ලබද්දී මේ බාසුන් නැහැත් කන්තකාසු වගේ ළඟින්ම ඉන්නට වරම් ලැබේවා කියන අදහසයි මේ ගීතයේ තියෙන්නේ. බොහොම සංවේදී පදපේලියක්, බොහොම සංවේදී හඬක් සහ බොහොම අපූර්ව රූප රචනයක් එක්ක තමයි මේ ගීතය ඔබ වෙනුවෙන් තිරින වෙන්නේ. එතරම්ම ප්‍රසිද්ධියක් ලැබුවේ නැති වුණත් මේ ගීතය එදත් අදත් හෙටත් ශ්‍රී ලංකාවට මහා අභිමානයක් වන දළදා වහන්සේගේ සරණ ලැබූ ඒ බෝසත් ඇතු නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් මේ පවලෝකය පවතින තාක්කල් ගැයේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු. ඉතින් මේ වගේ අපූරු ගීතයක් අපටත් රටටත් ඔබටත් ඉතාමත් වටිනා දෙයක් බවයි මගේ හැඟීම. ඉතින් ඔබට පුළුවන් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් මේ ගීතය අහන්න, මේ ගීතය බලන්න. ඒත් එක්කම මේ අද අපේ වීඩියෝ එක පුරාවට තියෙන වීඩියෝ පටවල ඡායාරූපවල සැබෑ හිමිකරුවන් සමග තියෙන සබැඳියන් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉතින් ඒවත් බලන්න. ඔබ මෙතෙක් නොදැන සිටි, ඔබ මෙතෙක් නොදැක තිබූ මේ නැදුන්ගමුවේ රාජා සම්බන්ධ විශේෂ දසුන් ඔබට බලා ගන්නට පුළුවන් වේවි. ඉතින් මේ වගේ තවත් අපූරු ගීතයකින් හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නම්. ඊට කලින් කියන්න ඕනේ මේ ගීතයේ ගේද්දී ඔබට සමහර විට හිතෙන්නේ නැති වෙන ගීතයක වගේ මේ ගීතය ඇතුලේ අර ගීතය විවරණය කිරීමක් නෑ නේද කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. හැබැයි මේ ගීතය අපි ගෙනාවේ ඔබට මේ ගීතය ගැන දැනුවත් කරන්නට. මේ ගීතය පුරාවට තියෙන්නේ අර විවරණයක් හෝ මේ පදපේලි තුල කැටිවුණු අර්ථයක් නෙවෙයි. මේ පදපේලි තුල ඇත්තටම කැටි වෙලා තියෙන්නේ සංසාරේ පුරාවට එකට හමුවන නැදුන්ගමු රාජගේ කළුමාමගේ ඒ අපූරු බැඳීම.